අයිබෝවන් අම්මුගිලන් YouTube නාලිකාවත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අම්මුගිලන් YouTube නාලිකාවත එකතු වෙච්ච කට්ටියට බොහොම ස්තුතියි. ආයෙ එකතු වෙන්න බලාගෙන ඉන්න සියලු දෙනාටම බොහොම ස්තුතියි ගෞරවයෙන් ආරාධනා කරනවා. අද අවිලා මම ඔයගොල්ලන්ත් එක්ක කතා කරන්න ආපු දේ මේ මගේ අතේ තියෙනවා පොතක්. මේ පොතේ නම අවිලා ප්‍රශාන්තන් අම්මුකිලන්. ඒ කියන්නේ මගේ ජීවිතේ කතාව. මේකේ මම සමාජයට බෙදා අරින්න මේ පොත ලිවේ ජනක මාල්පත් කියන මාත්‍ය තමයි මේ පොත ලිවේ. මේ පොතේ අපි අතුල් කරලා තියෙන්නේ මේ විශ්වය ගැන අපේ සිතුවිලි ගැන සහ පුංචි කාලේ මම කොහොමද මේ ජීවිතේ මේ දේ ඔක්කොම අත්විඳේ අවසන් යුද්ධයේ යුද්ධ භූමියේ මම හිටපු දේවල් අවසන් යුද්ධේ කොහොමද මම ජීවිතේ බේරාගෙන මම ආවේ ඒ අත්දැකීමත් එක්කම එකින් පීවර ලස්සනට මේකේ දීලා තියෙනවා මේ පොත කියවන යද්දී එක්කෙනෙක්ට තේරෙනවා මනුස්ස ජීවිතේ කොහොමද ඉස්සරහට ජීවිතේ වැඩි දියුණු කරගන්නේ සහ මේ විශ්වයේ තියෙන ඇත්ත දේ. කියන්නේ අපි විවිධ ආගම් වෙන්න පුළුවන්, විවිධ ජාති වෙන්න පුළුවන්, විවිධ භාෂාව කතා කරන්න පුළුවන්. නමුත් අපි ඔක්කොටමටම එක නීතියයි තියෙන්නේ. මේම ආගම කියලා තියෙන එක තමයි. ඒක තමයි මේ විශ්වයේ නීතිය. අපි කරන දේ අපිටමයි. ඒ වගේ ලස්සන මේ ජීවිතේ කතාවේ මේ පොතේ සඳහන් වෙලා තියෙනවා මම එතක ඉන්නවා මට වෙපන් පුහුණු දීපු මාස්ටරෝයි සහ ඊට ඔක්කොම අපි 5 දෙනෙක් විතර ඉන්නවා. එතනින් 3 දෙනෙක් ඒ වෙලාවම එතනින් මෙහෙ යනවා. ස්නයිපර් වලින් එක්කෙනෙක් සහ මට වෙපන් පුහුණු දීපු මාස්ටරුත් එතනින් මගේ ඔඩුක්කින් තමයි නැති වෙන්නේ. ඒ වෙලාවේ යා සයිඩර් දෙක ගලවලා මගේ අතට දීලා කියනවා පුතේ ඔයා ඉන්න එපා. ඔයා කොහොමද ජීවිතේ බේරගෙන යන්න මේක බොරු වැඩක්. ගිහලා ඊළඟ ඉන්න සමාජයවත් පුළුවන් නම් ඔයාට බේරගන්න පුළුවන් නම් බේරගන්න කියලා සයිනර් දෙක මගේ අතට දීලා එයා යන්න කියනවා. ඊට පස්සේ මං එතනින් යනවා. එතනින් ජීවිතේ බේරාගෙන ආවිලා ලස්සනටම මගේ ජීවිත කාලේ වෙච්ච දේ මේ පොතේ අම්මුකිලන් කියන ප්‍රශාන්තන් කියන මේ පොතේ සඳහන් වෙලා තිනවා. මේ පොත ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. මේකේ වටිනාකම රුපියල් 1250යි. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරය දානවා, විස්තර දානවා. ඔයගලන්ට ඔන්ලයින් එකනොත් මේ පොත ලබා ගන්න පුළුවන්. අරන් කියවලා බලන්න ලස්සන කතාවක්. පුංචි දරුවෝ සහ සියලු දෙනාටම වැඩිහිටියෝස් මේ සියලු දෙනාටම වැදගත් පොතක්. මේ පොත අරන් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඊට අමතරව මේ විශ්වයේ තියෙනවා නීතියක් අපි කරන දේ අපිටමයි. මම ඔයගලන්ට හොඳක් කරොත් කවුරු හරි කවදා හරි මට හොඳ දෙයක් කරොත් ඒ වගේ මම අනිත් පැත්තට කරොත් මට අනිත් පැත්ත වෙන්නේ ඔය එමෝටම එක නීතියයි. ඉස්සරහට අපේ වැඩසටහන කීපයක් මම කරන්න ඉන්නවා විවිධ ඔයගලන් දන්නේ නැති විවිධ චරිත ටිකක් මගේ channel නාලිකාවෙන් ඔයගලන්ට අඳුනලා දෙනවා. මේ රට වෙනුවෙන් ඇත්තටම ලොකු වැඩ කරලා ප්‍රසිද්ධ නැති මිනිස්සු මගේ යාළුවෝ සෙට් එක මගේ කණ්ඩායම ඉස්සරහට මම වැඩසටහන වලට ගේනවා. ඊට අමතරව විවිධ ඔයගලන්ට අවශ්‍ය වෙන විදියට කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට්ස් කරගෙන යන්න. ඔයගලන් ඉල්ලන විදියට වීඩියෝ මම ඕනම දෙයක් මේ විශ්වය ගැන දෙවිවරු ගැන හෙළ වෛද්‍ය විද්‍යාව බුද්ධ ශාස්ත්‍ර මොකද්ද ඔයගලන්ට දැනගන්න ඒ ගැන ඔයගලන් කමෙන්ට්ස් එකක් දාන්න. ඒ ගැන මම වීඩියෝ එක ඉස්සරහට ඕන විදියට මේ හිත කොහොමද අදාගන්නේ මේ ලයිෆ් එකේ අපි මේ හිත පාවිච්චි කරලා අපි සිතවිලි පාවිච්චි කරලා අපේ ජීවිතේ කොහොමද සක්සස් කරගන්නේ ඉස්සරහට ඒ ගැන මම කතා කරන්න ඉන්නවා. විශේෂ මගේ අත්දැකීම සහ මං ජීවිතේ විඳපු දුක සහ මේ යුද්ධය ගැන අවබෝධ නැති කට්ටියට සහ සියලු අලුත් ඉන්න පරම්පරාවටත් පැහැදිලි වෙන විදියට යුද්ධය ගැන මෙතන සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් මගේ ජීවිතේ මම ඉගෙන ගන්නවා 5 වසරේ තමිල් පොතේ පළවෙනි පාඩම. හොඳ වචන ටිකක් තියෙනවා. அல்லும் பகலும் நல்ல ஆர்வத்தோடு நீங்கள் கல்வி கற்று நன்மை கருதி வாழ வேண்டும். இந்த உலகில் நீங்கள் இயற்றும் தோண்டிலெல்லாம் தந்தை தாயை வேணும் தர்மம் ஒன்றை பெரிது. கன்றை நினைத்து உள்ளம் கசியும் பசுவை போல நன்றி புரிந்தோரை நாமும் மறத்தல் வேண்டும். பருவம் பார்த்து நாங்கள் பயிரை செய்தல் போல கர்மம் தொடங்கும் போது காலம் பார்க்க வேண்டும். ඒ කියන්නේ පළවෙනි පාඩම මේ තමිල් පාවසර පොතේ මේක මම මෙතන සඳහන් කරලා තියෙනවා ට්‍රාන්ස්ලේට් කරලා. එතකොට මේක ඉගෙනගෙන යද්දි මට මේක ඇති කියලා හිතුණා. මෙතනින් එයා නෑ මේකෙන් අපි ජීවත් වුණා නම් හරි කියලා මම ඒ වගේ ජීවත් වෙන්න පටන් ගත්තා. අද වෙනකන් ඒ ගමනේද යන්නේ. එතකොට මේ මගේ අරමුණ එකම විදියට තියෙන්නේ. ඒ කියන්නේ පොසිටිව් නෙගටිව් කියලා දෙයක් තියෙනවා. මම පොසිටිව් තින්කින් අරහා පොසිටිව් දේවල්මයි හිතාගෙන යන්නේ. එතකොට ඒ වගේ දේවල් තමයි අපි ජීවිතේට ලැබෙන්නේ. මේ සිත පාවිච්චි කරලා අපි කොහොමද අපේ ජීවිතේ සාර්ථක කරගන්නේ, සක්සස් කරගන්නේ මේ මහායාවේ පෙට්‍රල්ගෙන අපි මේ මායාවෙන් කොහොමද ගැලවෙන්නේ මේ විඳින්න ආපු ජීවිතේ විඳවන්න නැතුව කොහොමද ජීවිතේ
විඳවන්න නැතුව මේ ජීවිතේ විඳින්නේ කියලා විඳවන්න ආපු ජීවිතේ කොහොමද විඳවන්න නැතුව විඳින්නේ කියන සහ සියලු දේ ගැන මම ඉස්සරහට ඕගලන්ට එක කතා කරනවා මම මේ පොතේ සියලු විස්තර ඒ වගේ අපි සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මගේ channel එකට එකතු වෙන්න ඉන්න කට්ටියට තාරාණ කරනවා එකතු වෙන්න. අපි එකතු වෙලා ලස්සන ගමනක් යන්. අපි ගාව නැහැ ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද, මලේ ભેද කියලා බෙදීමක් නැහැ. අපි ඔක්කොම මිනිස්සුયો කවදාරි මේ මාපොළකට ආවා. මේ මාපොළවෙන් අපිට යන්න වෙනවා. එහෙනම් මේ වෙලාවේ මම ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. ඉස්සරහ වැඩසටහන ගැන ඕගොල්ලන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට්ස් කරගෙන යන්න. එහෙනම් අපේ channel එකට එකතු වෙන්න. බොහොම ස්තුතියි. අයිබෝවන් වණක්කම්.